Welcome back to my YouTube channel. ඔන්න අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න ආවා අපේ කතරගම වන්දනාවේ දෙවෙනි එපිසෝඩ් එක අරගෙන. මගේ කලින් වීඩියෝ එකට ඔයාලගෙන් හොඳ කමෙන්ට්ස් ඇවිත් තිබුණා. ඉතින් ගොඩාක් ස්තුතියි මට දෙන ආදරේට. ඒ වගේම ෆස්ට් එපිසෝඩ් එක තාම බැලුවේ නැත්තම් ඒකත් බලන්න අමතක කරන්න එපා. ෆස්ට් එපිසෝඩ් එකෙන් මම අරගෙන ආවේ අපි ගඟේ දේවාලයට ගිය ගමනනේ. ගඟේ දේවාලයට ගියාට පස්සේ අපි ගියේ කිරිවෙහෙර වඳින්න. ඉතින් අපි යන වෙලාවෙ නම් ගොඩක් සෙනග හිටියා. අපිත් ගිහින් මල් පහන් පූජා කරලා පිරිත් කියලා ආශිර්වාද අරගත්තා. පහවදා උදේම අපි කතරගම මහදේවාලේ පූජාවට යන්න ඕනේ හින්දා අපි ආයෙත් ඉක්මනට හොලිඩේ රිසෝට් එකට ආවා. පහවදා පාන්දර 3ට වගේ අපි ඇහැරලා පූජාවට යන්න ලෑස්ති වුණා. අපි 4 වගේ වෙද්දී ලෑස්ති කරගත්ත පූජා බඩුත් අරන් රිසෝට් එකෙන් පිටත් වුණා. අපි යනකොට ප්‍රධාන දොරටුව ඇරලා තිබුණේ නැහැ. ඒ වගේම ඒ තරම් ලොකු සෙනගක් හිටියෙත් නැහැ. ඔයාලා මෙතනට කලින් ගිහින් තියනවා නම් ඔයාලම අත්දැකලා ඇති කොච්චර ලොකු සෙනගක් මේ කතරගම මහ පූජාව පැවැත්වෙන වෙලාවට එනවද කියන එක. 4 මාර වගේ වෙද්දී පූජාව පටන් ගත්තා. ඒ වෙද්දී පූජාව වරන් ආව අය දේවාලේ දෙපැත්තේ බැතිමතුන්ට වෙන් කරපු කොටස් තමයි ඉන්නේ. ඊට පස්සේ දේවාලේ කපු මහත්තුරු පූජාව පවත්වනවා. මේ වෙලාවේ තමයි අපි හිතින් කතරගම දෙවියන්ට ප්‍රාර්ථනා කරන්නේ. බාරහාර වෙන්නේ. අපේ ප්‍රශ්න උන්වහන්සේට කියලා පිට පතන්නේ. ඒ වෙලාවේ ඇහෙන හේවිසි සීනු ශබ්ද අපේ ප්‍රාර්ථනා උන්වහන්සේට කියන උදව් කරනවා කියලායි මට හිතුනේ. අපි ගොඩක් ආසාවෙන් භක්තියෙන් පේ වෙලාව ගමනක් මේක. මොකද අපේ බාර ඔප්පු කරන්න විතරක් නෙවෙයි තව කාරණා කිහිපයකට බාර වෙන්නත් එක්කනේ අපි ආවේ. ඒ වෙනුවෙන් මම වෙනම පිරිසිදු අරන් ආව රෙදි පාටි වගේම පඳුරු කාසි. ඉතින් දේවාල පූජාවෙන් පස්සේ ආයෙත් ඇතුළට ගිහින් අපේ ප්‍රාර්ථනාව හිතේ තියන් කතරගම දෙවියෝ සිහි කරලා පඳුරු ගැට ගැහුවා. ඉතින් දේවාල පූජාවෙන් පස්සේ අපි ආයෙත් ඇතුළට ගිහින් අපේ ප්‍රාර්ථනාව හිතේ තියන් කතරගම දෙවියන්ව සිහි කරලා පඳුරු ගැට ගැහුවා. මම මේ පඳුරු ගැට ගහන්න රෙදි කඩ පවා වෙනම පිරිසිදු කරලා පිරිසිදු කරපු කතරකින් කපලා අපිරිසිදු නොවෙන්න තමයි අරගෙන ආවේ. ඒ වගේම පඳුරුත් කහ දෙහි දාපු වතුරෙන් හොදලා වෙනම අරගෙන ආවේ. මේක බලන කෙනෙක්ට විවිධාකාර කමෙන්ට්ස් දෙන්න පුළුවන් මේ ගැන. ඒත් මේක මගේ ශ්‍රද්ධාවනේ. ඉතින් මම ඒ වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ තමයි කළේ. අනික මම අත්දැකීමෙන් තේරුම් ගත්ත දෙයක් තමයි කතරගම වඳින්න එන ඕනම තරාතිරම කෙනෙක්ගේ විශ්වාසය, භක්තිය, පේවීම උපරිම නම් ඒ යන කාරණාව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියන එක. මොකද මමත් ඒක අත්දැකලා තියෙනවා. ඒ වගේම අත්දකින්නවා. ඉතින් පූජාවෙන් පස්සේ අපි හිමීට ආයෙත් ඇවිදන් ආවා කිරිවෙහෙරට. පැයක් වගේ අපි එතන ගත කරා.
කලින් දවසේ වගේම පිරිත් කියලා ආශිර්වාද අරන් අපි ලෑස්ති වුණා තව පූජාවකට. මේ පූජාව අපි කරන්නේ කඩවර දෙවියන්ට. මේ දේවාලය ගොඩක් අනුහස් තියෙන තැනක් විදිහට තමයි සැලකෙන්නේ. කඩවර දෙවියන් සැලකෙන්නේ කතරගම පුදබිමේ හා කතරගම දෙවියන්ගේ ප්‍රධාන ආරක්ෂකයා විදියට. කතරගම අඩවියට ඇතුල් වෙන පිටවන හැම කෙනෙක් දිහාම උන්වහන්සේ බලාගෙන ඉන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම කඩවර දෙවියන්ට දෙන පූජාවත් විශේෂ එකක්. පළතුරු වර්ග වලට අමතරව විශේෂ තෙල් වර්ග, කැවිලි වර්ග, පාන වර්ග සහ ගොඩක් පූජාවන් මේකට ඇතුල් වෙනවා. මේ පූජාව නම් අපි නෙවෙයි හැදුවේ. ඒ ගැන හොඳට දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි අපි මේ පූජාව හදවගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මේ පූජාව අපිට ආහාරයට ගන්න බෑ. ඒ නිසා ඒක මේ විදිහට මැණික් ගඟට තමයි පූජා කරන්නේ. ඉතින් මේ ඔක්කොම වන්දනාවල් ටික කළාට පස්සේ අපේ පූජා වැඩ ටික ඉවර වුණා. ඊට පස්සේ අපි ආයෙත් රිසෝට් එකට ආවා. ඇවිල්ලා තමයි අපි උදේ කෑම එක ගත්තේ. බ්‍රේක්ෆාස්ට් එකෙන් පස්සේ අපි රූම්ස් වලට ගිහිල්ලා අපේ බෑග්ස් පැක් කරගත්තා චෙක් අවුට් වෙන්න ඕන හින්දා. ඇත්තටම අපි early check out එකක් තමයි ගත්තේ. තව පැය දෙකක් වගේ අපිට අවශ්‍ය නම් ඉන්න පුළුවන් කමක් තිබ්බා. මොකද අපි ආයෙ ඉක්මනට නුවර යන්න ඕනි. පහුවදා හැමෝටම ඔෆිස් දවසක්නේ. ඉතින් අපිට ඕන වුණා කලින් ගෙදර යන්න. යන අතරමඟ මේ 18 වංගුවේ තියෙන view point එකේ ටිකක් නැවතිලා ලස්සන බලන්න අපි අමතක කරේ නැහැ. ඒ වගේම යනකොට වගේම එනකොටත් අපි මේ කෝවිලට ගිහින් පඳුරු දාලා තමයි එන්නේ. මොකද අපිට පරිස්සමෙන් ආයෙ එන්න පුළුවන් වුණ එකට අපි ස්තුති කරන්න ඕනනේ. ඉතින් ඔයත් කතරගම යන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් නම් හරි විදියට පේ වෙලා දෙවියන් ගැන විශ්වාසයෙන් මේ ගමන පිටත් වෙන්න. අනිවාර්යෙන්ම ඔයාලගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවාමයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම කතරගම දෙවි පීඨයි.